මෙන්න මේ වගේ කම්පියුටර් වලට ගහන බපල් දෙකක් තියෙනවා. මං හිතන්නේ මේ කාලෙකින් පාවිච්චි කරලා නැහැ. මේක ගෙනත් දුන්නේ මේකේ සවුන්ඩ් එන්නේ නැහැ කියලා. අපි ඔක්කොටම කලින් මේක ක්ලීන් කරගෙන ඉමු. දැන් මල්ටිමීටරේ අරගෙන මේක දාගන්න බස මෝඩ් එකට. මේ බපල් දෙකේ වයර් එක අරගෙන ධන වයර් එකට මේ මල්ටිමීටරේ රතු පාට ප්‍රොබ් එක තියන්න. මේ බපල් එකේ රින වයර් එකට මල්ටිමීටරේ කළු පාට ප්‍රොබ් එක තියලා බලන්න. කිසිම බීට් අඩක් ඇහෙන්නේ නැහැ. මගේ ගාව තව මෙන්න මේ වගේ ස්පීකර් එකක් තියෙනවා. අපි ඒක චෙක් කරලා බලමු. මේ ස්පීකර් එකේ ධනාග්‍රේට මේ මල්ටිමීටරේ රතු පාට ප්‍රොබ් එක තියෙනවා. ස්පීකරේ රිනාග්‍රේට මේ මල්ටිමීටරේ කළු පාට ප්‍රොබ් එක තියෙනවා. දැන් ඔයාට ඇහෙනවා බීට් අඩක් ඇහෙනවා. කියන්නේ මේ ස්පීකර් එකේ කොයිල් එක හොඳයි නම් බීට් අඩක් ඇහෙන්න ඕනි. අපි දැන් බලමු. ආයි පාරක් තියලා වයර් එක. ඒත් බීට් අඩක් එන්නේ නැහැ. ඊට පස්සේ ඔයා මේ ඩයෝඩ් මෝඩ් එකට දාලා බලන්න. මම ඩයෝඩ් මෝඩ් එකට දාගත්තා. ඒත් පෙන්වන්නේ වැලියු එකක්. මේ ස්පීකර් එකේ මම අර ඉස්සෙල්ලා කියපු විදියටම ප්‍රොබ් දෙක තියාගෙන බලන්න මේ විදියට. ඔයාලට පෙන්නනවා 0.2ක් පෙන්නනවා. මේ ස්පීකර් එකේ කිසිම දෙයක් පෙන්වුවේ නැහැ. ඊට පස්සේ අපි ඕම්ස් ගානට දාලා බලමු. ඕම්ස් මම 200ට දාගත්තා. කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මේ ස්පීකර් එකේ බලමු තියලා. ඔයාලට පෙන්නනවා 5.3ක් 3.4ක වගේ අගයක් පෙන්නනවා. ඊට පස්සේ අපි ආයි බලමු ඕම්ස්. ඒත් පෙන්වන්නේ නැහැ කිසිම අගයක්. ඊට පස්සේ අපි මේ ස්පීකර් එකේ ඕම්ස් 5ක් පෙන්නනවා 2000ට දැම්මම පස්සේ. දැන් අපි මේ බෆල් එක ගලවලා ඉවරලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඉවරලා. මම මේ විදියට හරවගෙන මෙන්න මේ උඩ කොටස කොනකින් ඇල්ලුවාන් පස්සේ හිමීට ගලව ගන්න. හයියෙන් අදින්න එපා. මෙන්න මේ විදිහට තමයි ස්පීකර් එක
බෆල් එකට හයි වෙලා තියෙන්නේ ඇන දෙකකින්. ඊට පස්සේ මේ ඇන දෙක එතනින් ගලව ගන්න. ඔයා මෙන්න මේ වගේ පොඩි ස්පීකර් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ ස්පීකර් එකේ දැන් ඔයාලට පේනවා මෙතන වයර් එකක් හොඳ ගැලවිලා තියෙනවා. අපි දැන් මල්ටිමීටරේ අරගෙන බසර් මෝඩ් එකට දාගන්න. මේ වයර් එකේ එක පැත්තකට මෙහෙම ප්‍රොබ් එකක් තියාගන්න මේ වයර් එකේ. ඉතුරු කොන මේ ගැලවිච්ච වයර් එකේ හැකොනට තියාගන්න. දැන් ඔයාලට පේනවා බීට් හඬක් ඇහෙනවා. අනිත් වයර් එකටත් ඒ විදිහට තියලා බලන්න. දැන් ඔයාලට ඇහෙනවා බීට් හඬක් ඇහෙනවා. වයර් එක හොඳයි. දැන් අපි මේ වයර් එක පාස් කරගෙන බලමු ස්පීකරේ හොඳයිද කියලා. ඔන්න මම වයර් එක පාස් කරගත්තා. මම මේ වයර් එකට ඇම්ප්ලිෆයර් එකට හයි කරනවා. දැන් අපි සවුන්ඩ් එකක් දීලා බලමු. දැන් ඔයාලට ඇහෙනවා කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. අපි මේ ස්පීකර් එක මාරු කරලා බලමු. මේ වයර් දෙකෙන් මම මේ ස්පීකර් එක ඉවත් කරගන්නවා. මෙන්න මේ විදිහට ඔයා ගලව ගන්න. මේ තියෙන්නේ අපි අර මාරු කරන්න ගලවපු ස්පීකර් එක. මේ තියෙන්නේ මම පරණ බබල් එකකින් ගලව ගත්ත ස්පීකර් එකක් මේ තියෙන්නේ. අපි දැන් මේක චෙක් කරලා බලමු. මේක ඔයා බස මෝඩ් එකකට දාගන්න. දාගෙන ඉවරලා මෙන්න මේ විදිහට ප්‍රොබ් එක තියාගෙන දැන් ඔයාට ඇහෙනවා බීට් හඬක් ඇහෙනවා. ඕම්ස් ගන්න
ඕම්ස් 200ට දාගමු. ඕම්ස් 4.4ක් පෙන්නනවා. ඕම්ස් 2000ට දාගමු. ඕම්ස් 5ක් පෙන්නනවා ඒකට. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි. මම මේ ස්පීකර් එක බපල් එකට හයි කරලා මම මේක නැවත ගලවනවා. මොකද මේක මගේ ස්පීකර් එකක්. මේක හොඳ ස්පීකර් එකක් මේක. මේ තියෙන්නේ මේ බපල් එකේ එන මේ සුදු පාට කඩ ඉරක් තියෙන වයර් එකක් තියෙන්නේ. අන්න ඒක තමයි ඍණාග්‍රය වෙන්නේ. මේ ස්පීකර් එකේ ඍණාග්‍රයට පාස්ස ගන්න. ස්පීකර් එකේ ධන වයර් එක ඉන්නේ වයර් එකට පාස්ස ගන්න. දැන් මම පාස්ස ගත්තා. මේක මේමම තියෙද්දි මම ඔයාට සවුන්ඩ් එකක් දාලා පෙන්නන්නම්. අන්න මං හැම්ප් එකට වයර් දෙක අමුල් වෙනවා. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි. මේ තියෙන්නේ අපි හදාගත්ත ස්පීකර් එක. ඔයා මේක කඩෙන් ගත්තොත් බර ගාණක් එනවා ඔයාට. දැන් බලන්න. අපි මේක මේ ස්පීකර් එක මහ ගාණක් වෙන්නේ නැහැ කඩේ. වැඩිම වුණොත් ස්පීකර් එක රුපියල් මේක ගත්ත හැකි රුපියල් 100න් පාත ගත්ත හැකි. ඔයාට බපල් දෙයක් ගන්න ගියොත් කෙලින්ම රුපියල් 3-4000ක් එනවා. දැන් නම් ඊට වැඩි ඇති. දැන් බඩු ගණන් ගෙන් ඉඳා. නැත්තම් ඔයාට මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. මෙන්න මේ විදිහට මම බොක්ස් එකේ කවර් එක වහගත්තා. දැන් බලන්න. දැන් නැවත මම සින්දුවක් දාලා පෙන්නන්නම්. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි. මේ බලන්න. හොඳ ඔරිජිනල් බපල් දෙයක්. මේ බෑරි තහඩු වුණත් හයියයි. කාලයක් පාවිච්චි ගන්න පුළුවන්.